අපි ඉතින් යන හැම ගමනක්ම ට්‍රිප් එකක් කරගන්න ඕනේ. මගේ channel එකේ එකම පරමාර්ථය ඔයාලා යන මේ channel එකේ වීඩියෝ බලන හැමෝම හැම ගමනක්ම ට්‍රිප් එකක් කරගන්න ඕනේ. ඒතකොට තමයි ගමනේ රසවත් භාවය තියෙන්නේ. ඉතින් ආද අපි මේ යන්නේ තේවතු ගොඩක් මැද්දේ. අද ඔයාලා එක්කන් යනවා ලංකාවේ බලන්න යන ආසම හිතන තැනකට. මේක තියෙන්නේ කොළඹ. යංක බලන්න ඔන්න ඉස්සරහදී ඔයාලට හම්බ වෙනවා. ඒක කොහෙද කියලා දැනගන්න. ඉතින් මෙතන ජීවිතේ එකපාරක් හරි යන්න ඕනේ තැනක්. මේ තියෙන්නේ අපි යන්න තැන. මේක අඩි ගානක් උසයි. ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අපි ආයෙවතාවක් කියුණාට යනවා. මේ ඇත්තටම මේ මාර වටින ප්ලේස් එකක් කියන්නේ මේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ලංකාවට සංචාරකයෙක් විදිහට එන කෙනෙක්ට උනත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මේ අපි දැන් ඉන්නේ ලෝටස් ටවර් එකේ උඩ තමයි මේ ඉන්නේ. තාමත් අධික ලෙස හුලං හමනවා. එතකොට මේ ගොඩාක් සංචාරකයෝ දේශීය සංචාරකයෝ ඇවිල්ලා ඉන්නවා මෙතන නරඹන්න. මේ තියෙන අපිට ඉහළින් බලම පහළින් පේන දර්ශනය. ලස්සනට පේනවා. මේ හැම පේන දර්ශනයක්ම ලෝටස් ටවර් එකේ වටේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපි බලන තැනට පේන කෝණය මොකද්ද පේන්නේ කියලා. දැන් මේ තියෙන්නේ ලෝටස් ටවර් එකේ උඩ අපි ඇවිදන් යනවා. ඒ ඇවිදන් යද්දි වටේ බැම්ම තියෙනවානේ. අපිට යා සරල භාෂාවෙන් කිව්වොත් බැම්මේ උඩ ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපිට එතනින් බලපුවම පේන්නේ කොහෙද කියලා. මේ තියෙන්නේ ඩිස්ප්ලේ බෝඩ් එක. ඔන්න එතනින් පේන ටික මෙතන පහළ පේනවා. දැක්කද ඔයාලා? ඔය පේන දර්ශනේ තාමත් මුළු කොළඹ නගරෙම පේන තැන. හරි. අපි දැන් යන්නේ ලෝටස් ටවර් එකේ shopping complex එකට. මේක තියෙන්නේ මම මතක විදිහට පහත මාලේ තියෙන්නේ එක එක જાතියේ මේ සෝනියර්ස් ගන්න පුළුවන් අපිට ලෝටස් ටවර් එක වගේ නැත්නම් මේ වගේ ලස්සන බෑග්ස් තියෙනවා හෑන්ඩ් බෑග්ස් තියෙනවා පුංචි බබාලාට ඕන කරන පැන්සල් ඒ වගේ ලෝටස් ටවර් එකේ සිම්බල්ස් එකක් තියෙනවා ලස්සන සිහිවර්ණ විදිහට ඇත්තටම මේ මෙතන මේ මාර සුපරි ප්ලේස් එකක් ඇත්තටම මේ වගේ තැනක් යන්න ඕනේ කොළඹ යන කෙනෙක් අනිවාර්යෙන් යන්න ඕනේ මොකද එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ ඔයාලගේ පොඩි කට්ටියක් ඉන්නවනේ ඒගොල්ලොත් එක්කම එක්කන් යන්න යාළුවෝ ඉන්නවනම් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවනම් ඒත් එක්කන් යන්න අනිවාර්යෙන් එක්කන් යන්න නියම තැනක් මෙතන. හායි අපි ඉන්නේ බේරයාව ළඟ ඒ ගඳ නෑ මෙතන කඩවල නම් ගොඩක් තියෙනවා කන්න බොන්න. අපි ඉන්නේ ලෝටස් ටවර් එකේ. යට මේ තියෙන ලෝටස් ටවර් එක. මේ ලෝටස් ටවර් එකේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා කන්න පුළුවන් විදිහට තියෙනවා රෙස්ටෝරන්ට් එකක් මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. මේ තියෙනවා ජූස් බාර් තියෙනවා. කොෆි ෂොප්ස් තියෙනවා. ෂෝට් ඊට්ස් වලට පුළුවන් කැමති විදිහට රස විඳින්න. ටිකක් ලෝ කොස්ට් එකකට මෙතනින් පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා හිතමාලයක රොටේටබල් රෙස්ටෝරන්ට් එකක්. ඒක සාමාන්‍යයෙන් මුළු රෙස්ටෝරන්ට් එකම විනාඩි 45ද පැයකමාරද පොඩි කරගෙනවා. බ්ලූ ඔබිට් බයි සිට්‍රස් වගේ තමයි නම් මම මතක තිබ්බේ. මෙතන නම් සුපිරි. මෙතන තියෙනවා ඕනම රටක ඕනම කෑම වර්ග විවිධාකාරයේ බීම වර්ග තියෙනවා. ඕන කෙනෙක්ට එන්ජොයි කරලා ගිය හැකි. per person අපි කියපු දවස් නම් රුපියල් 9000ක් විතර උනේ. ඉතින් ඔයාලට ඩිනර් එක ලන්ච් එක දෙකම මෙතනින් ගන්න පුළුවන්. කලින් රිසර්වේෂන් එකක් දාගන්න ඕනේ හැබැයි. ඕනම වර්ගයේ කෑමක රස විඳින්නට ඔයාලට හැකියාව තියෙනවා. ඔයාලා කොළඹ ආවොත් මෙතනටත් පොඩ්ඩක් ගොඩ වෙලා මේ ටිකත් බලලා මේ යන්න අමතක කරන්න එපා. මේක ටිකක් අමුතුම ආකාරයේ අත්දැකීමක්. සමහරට කොළඹ ඉන්න සමහරු මෙතනට ගිහින් නැතුව ඇති. try කරලා බලන්න නියම ප්ලේස් එකක්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ලෝටස් ටවර් එකකින් නිරුම් කුල්ලෙන් හදර වලගෙන් සමු ගන්නවා.